අයිබෝවන් දළදා සමිඳු පිහිටයි සියලු දෙනාට අද 2025 අප්‍රේල් 23 වෙනිදා. ඉතින් මම අද ගිය කටුගස්තොට නගරයේ ඉඳලා නුවර නගරය දක්වා. ඉතින් 12:20ට වගේ කටුගස්තොට පාලමේ තමයි පෝලිම තිබුණේ. දළදා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන්ගේ පෝලිම තිබුණේ. ඉතින් ඒ පෝලිම දිගටම නුවර නගරයට යනකම් එක විදිහටම මේ පෝලිම හැම තැනින්ම මිනිසුන්ගෙන් පිරීලා වන්දනාකරුවන්ගෙන් පිරීලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ගොඩක් අපහසුයි මේ ගමන. ගොඩක් දුෂ්කර ගමනක්. ගොඩාක් අවුව සැරයි මේ දවස්වල. සාමාන්‍යයෙන් නුවර කිව්වහම ටිකක් සීතල පළාතක්. ඒ වුණාට මේ දවස්වල ගොඩාක් අවු රශ්මිය සැරයි. ඉතින් ඒ අවු රශ්මිය මැද මේ දළදා වන්දනාවට පැමිණි දහස් ගාණක් මිනිස්සු මේ විදිහට පාරවල් වල ඉන්නවා. බිම ඉඳගෙන ඉන්නවා. එක පැත්තකට ඉතින් එක පැත්තක නෙමෙයි පාරේ දෙපැත්තම කට්ටිය ඉන්නවා. මේ ඔයාලට පේන්නේ පාරේ එක පැත්තක් විතරයි මම පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි අනිත් පැත්තත්. ගොඩාක් සෙනගක් ඉන්නවා වන්දනාකරුවෝ. ඉතින් ඒ අතර ගොඩාක් වයසක අම්මලා තාත්තලා ඒ වගේම පුංචි දරුවෝ වඩාගත්තු අම්මලා තාත්තලා මේ හැමෝම ඒ වගේම තරුණ පිරිස හැමෝම මේ පෝලිම නියෝජනය කරනවා. ඉතින් ගොඩාක් සතුටුයි. මොකද බෞද්ධයෝ විදිහට මෙච්චර බෞද්ධ පිරිසක් මේ වගේ දෙයකදී එකතු වෙලා ඉන්න එකත් ලොකු දෙයක්, ලොකු පිනක්. ඉතින් හැමෝටම දළදා වන්දනාව කරන්න හැකියාව ලැබේ. ඉතින් නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා මේ සියලුම වන්දනාකරුවන්ට දළදා වන්දනාව කිරීමට හැකියාව ලැබේවා කියලා. ඉතින් ඒ වගේම මේ ඉන්නේ ඇත්තටම දෙවිවරු මේ පෝලිමේ ඉන්නේ මේ වගේ දළදා වන්දනාවට මේ ඇවිල්ලා ඉන්නේ මනුලොවට පැමිණි දෙවිවරු කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. මොකද මෙච්චර දුක් ගැහැට විඳගෙන මොකද මේ ඉන්න ගොඩාක් අය මේ නුවර පළාතේ අය නෙමෙයි වෙනත් පළාත් වලින් ආපු කට්ටිය. ඉතින් මෙච්චර දුකක් විඳගෙන ඒක සතුටක් විදිහට හිතාගෙන නිරාහාරව දවස් ගාණක් පාරේ නිදාගෙන සීතලේ ඉතින් මේ විදිහට ඉවසීමෙන් දරා ගැනීමෙන් මේ විදිහට දවස් ගාණක් මේ විදිහට දළදා වන්දනාවට සහභාගී වෙන්න ඉතින් මිනිස්සුන්ට නම් බෑ දෙවිවරුම වෙන්න ඕනේ.